අද අපි කතා කරමු නහර ගැට ගැසීම. මොකද මේ නහර ගැට ගැසීම කකුලේ නහර ගැට ගැහිලා මේ වගේ ඔයගොල්ලන්ට කකුල පේන්න තියෙනවා නම් මොකක්ද ඇත්තටද මේ? ඇත්තටම කිව්වොත් හෘදයෙන් එළියට අපි ලේ පොම්ප කරන්න හෘදය තියෙනවා. එතන හොඳ පම්පින් මැෂින් එකක් තමයි හෘදය කියන්නේ. කියන්නේ ධමනිය ඔස්සේ කියන ඔක්සිජන් තියෙන රුධිරය අපි පම්ප කරන්නේ හෘදයෙන්. ඒත් අපි කිව්වොත් ශිරා ඔස්සේ එන රුධිරය ආය හෘදයට ගෙන එන්න එහෙම පොම්ප කිරීමේ මැෂින් එකක් නැහැ. එතකොට ගොඩක් වෙලාවට ඒක වෙන්නේ කපාට සිස්ටම් එකක් තියෙනවා. කපාට සිස්ටම් එකත් එක්කම අපි වැඩ කරනකොට අපි ඇවිදිනකොට මේ පේශී සංකෝචනය වීමෙන් තමයි මේ ශිරා ඔස්සේ තියෙන රුධිරය උඩට එන්නේ. එතකොට හදිස්සියෙ මේ කපාට වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ රුධිරය තැන් තැන් වල ඒ කකුලේ මේ වගේ තැන් තැන් වල නතර වෙනවා. එතකොට අපි කරන්න ඕනේ පේශී සංකෝචනයෙන් හර ඒ ටික හෘදයට ගෙන යන්න ඕනේ. ඉතින් වෙරිකෝස් වෙන්නේ එහෙම නැත්නම් මේ නහර ගැට ගැසීම වගේ තත්ත්වයක් කියලා කියන්නේ කපාට වල තියෙන දුර්වලතාවයක්. ගොඩක් වෙලාවට මේක එන්නේ එකතන වාඩි වෙලා වෙන්න පුළුවන්, ගොඩක් වෙලා හිටගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එන එකම ඉරියව්වේ ඉන්න කෙනෙක්ට මේක ගොඩාක් වෙලාවට එනවා. අපිට කරන්න පුළුවන් සරල දෙයක් තමයි මම කිව්වා පේශී සංකෝචනයේ මේක අපි කිව්වොත් සංකෝචනය වෙලා මේ කපාට ඔස්සේ රුධිරය ගෙනෙන්න පුළුවන්. ඒ කියන්නේ ශිරා ඔස්සේ රුධිරය හෘදයට ගෙනෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් මේ වගේ බැන්ඩේජ් කිරීමක්. මම බැන්ඩේජ් කරන විදිහ කියලා දෙන්නම්. මුලින්ම මේ බැන්ඩේජ් කරන එක කරන්න ඕනේ හිටගෙන නෙවෙයි, වාඩි වෙලත් නෙවෙයි. සමාන්තර තලයක තමයි කරන්න ඕනේ. මොකද කිව්වොත් අපි හිටගෙන කරොත් කොහොමද ඒ ග්‍රැවිටේෂනල් ෆෝර්ස් එකට ගුරුත්වාකර්ෂණයට ඒ රුධිරය අහු වෙලා ඉවරයි. එතකොට සමාන්තරව කකුල තියාගෙන අනිත් ඇන්කල් එකට පොඩ්ඩක් යටින් වලරු කලට පොඩ්ඩක් යටින් අපි පීඩනය වැඩි මට්ටමේ ඉඳන් අඩු වෙනකම් අපි මේ වගේ ෆිගර් ඔෆ් 8 විදියට මේ බැන්ඩේජ් එක ඔතන්න ඕනේ. ධනේශ වෙනකම් එතකොට කමක් නැහැ. එතකොට වෙන්නේ මේ පීඩන වෙනස හින්දා රුධිරය ගලන යනවා. මොකද කොහොමද පීඩන වෙනසක් අවශ්‍යයි තරලයකට ගමන් කරන්න. කියන්නේ වැඩි පීඩනයක ඉඳන් අඩු පීඩනයකට යන්න ඕනේ. එතකොට මේ වගේ බැන්ඩේජ් එකක් එතකොට පස්සේ කියන වැඩි පීඩනයේ ඉඳන් අඩු පීඩනයට ඒක අපිට කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් නිදා ගන්නකොට ඔක නිදා ගන්න අමාරු වෙන ඔයගොල්ලන්ට පුළුවන් හෘදයට වඩා උඩ මට්ටමක ඒ කකුල තියාගෙන එතකොට කකුල තියෙන පීඩනය වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ කොට්ටයක් තියලා කකුල උස්සලා තියලා ගොඩක් උස්සන්න ඕනේ. එතකොටත් පීඩන වෙනසක් ඇති වෙනවා. එතකොටත් ඒ කියන්නේ නිදා ගන්නකොට අපිට ඔක දාගෙන නිදා ගන්න බැරි නිසා අපිට ඒක කරන්න පුළුවන්. ඒක තමයි අපිට කරන්න පුළුවන් මේ කපාට වල තියෙන ප්‍රශ්න වලට. ඒ කියන්නේ වෙරිකෝස් වෙන්ස් වලට අපිට කරන්න පුළුවන් මේ වගේ දෙයක්. ඒක සරල දෙයක්. එතකොට ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්.